මගෙන් වැඩි දෙනෙක් අහපු ලොකුම ප්‍රශ්නේ තමයි අයියේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න කලින් රෙජිස්ට්‍රේෂන් එක කරගන්න ඕනද කියලා. අපි බලමු කොහොමද රෙජිස්ට්‍රේෂන් එක කරගන්නේ කියලා. ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරද්දී මෙන්න මේ සයිට් එකට යන්න ඕන. portal.ca.lk කියන සයිට් එකට යන්න ඕන. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. හැබැයි TikTok අයට නම් යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. එහෙම නැති වුණොත් ඔයාලට යන්න බැරි වුණොත් portal.ca.lk කියන සයිට් එකට යන්න. එතන දාලා තියෙනවා fly my drone in Sri Lanka කියලා. මේකේ විස්තර ටිකක් තියෙනවා. ඔයාලා හිමිතාලේ කියවන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපිට මෙතන පයිලට්ගේ තමයි ඕන ගෙහව පයිලට්ගේ තමයි ඉන්ෆර්මේෂන් ඇඩ් කරන්න තියෙන මුලින්ම. ඔයාලට සාමාන්‍ය පයිලට්ලා 3 දෙනෙක් ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මැක්සිමම් ගාන 3යි. ඊට පස්සේ දැන් එයාගේ ඉන්ෆර්මේෂන් ටික දාන්න තියෙනවා. මම ඉන්ෆර්මේෂන් එකින් එක කියන්න ඕනේ නැහැ. ඔයාලගේ නෝමල් ටිකක් දාන්න තියෙන්නේ. ෆුල් නේම් එක, ඇඩ්‍රස් එක, ටවුන් එක, ඒ වගේ ටිකක් දාන්න තියෙන්නේ. මෙතන පහළ තියෙනවා. ඒ කියන්නේ මෙතනින් පහළට යනකොට දැන් මේ ටික ෆිල් කරලා පහළට යනකොට මෙතනින් දාන්න තියෙනවා ඒ කියන්නේ අපේ ඩ්‍රෝන් එක රෙජිස්ටර් එකක්ද නන් රෙජිස්ටර් එකක්ද කියලා. ගොඩක් ඉතින් දැන් අර රෙජිස්ටර් කරන පළවෙනි වතාවේ හින්දා නම් රෙජිස්ටර් දාන්න. ඊට පස්සේ මෙතන දාන්න තියෙනවා රෙජිස්ට්‍රේෂන් නම්බර්. මේක අනිවාර්ය වෙන්නේ. ඒ කියන්නේ අපිට මේ තියෙනවා නම් විතරයි. කියන්නේ අපි කලින් රෙජිස්ටර් කරලා තියෙනවා නම් විතරයි. ඊට පස්සේ ඩ්‍රෝන් බ්‍රෑන්ඩ් එක ගොඩක් අයගේ ඉතින් DJI එන්නේ නැති. ඊට පස්සේ ඩ්‍රෝන් මොඩල් එක. ඊට පස්සේ මෙතන ඩ්‍රෝන් බ්‍රෑන්ඩ් එක නැත්තම් මෙතනින් ඔයාලා ඩ්‍රෝන් බ්‍රෑන්ඩ් එක ඒ කියන්නේ දැන් අර හිතන්නකෝ එක එක ඩ්‍රෝන්ස් තියෙනවනේ. ලංකාවට ගෙනල්ලා ඒ ඩ්‍රෝන් බ්‍රෑන්ඩ් එක නැත්තම් මෙතනින් ඩ්‍රෝන් බ්‍රෑන්ඩ් එක යටින් දාන්න. මෙතන සීරියල් නම්බර් එක ඩ්‍රෝන් මොඩල් එක. මෙතන ඔපරේෂන් තියෙනවා. මෙතන ඔපරේෂන් වලට ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. මම නම් දාලා තියෙන පර්සනල් ඔපරේෂන් කියලා. ඊට පස්සේ මේ කියන්නේ මෙතන දාගන්න පුළුවන් කමර්ෂියල් ඔපරේෂන් අන් ප්‍රොෆිටබල් ඔපරේෂන් කියලා අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන පර්සනල් ඔපරේෂන් කියලා දාලා සාමාන්‍ය මෙතන මේක වගේ දාලා තිබ්බම පස්සේ කියන්නේ සාමාන්‍ය ගාණක් ගෙවන්න නැති වෙන්නේ නැහැ. ඊුණාට මේ ගාණ අඩු වෙන්න පුළුවන්. එතන ඉඳලා යටට යනකොට සාමාන්‍ය මෙතන අපිට ලොකේෂන් ඇඩ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙතන ලොකේෂන් 20ක් වගේ ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලොකේෂන් එකකට ප්‍රයිස් එක අපිට මෙහෙම රෙජිස්ටර් කරාම ගෙවන්න වෙනවා. සාමාන්‍ය එක ලොකේෂන් එකක් විතරක් දාන්න. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ ලොකේෂන් එකක් අපි දාන්නේ හේතුව අපි ෆ්ලයි කරන්න බලාපොරොත්තු වෙන ලොකේෂන්. ඒක පස්සේ ඇඩ් කරන්නත් පුළුවන් ඔයාලට කැමති වෙලාවට. නැත්නම් ඔයාලා හිතන්නකෝ මෙතෙන්ට දාන ලොකේෂන් එක දාලා ඉවරලා ඩේට් එක දාලා ඊට පස්සේ ඩේට් ඒ කියන්නේ from date to එක දාලා ඉවරලා ටයිම් ඊට පස්සේ කියන්නේ මේ අපි පටන් ගන්න ටයිම් එක ඉන්ඩන ටයිම් එක කියලා ඒ දෙක දාන්න තියෙනවා. ඊට පස්සේ ඒකට සාමාන්‍යයෙන් ගාණක් ගෙවන්න තියෙනවා. රෙජිස්ට්‍රේෂන් එකට නැතුණත් මේ ලොකේෂන් එක ඇඩ් කරන ගාණට අපිට ගෙවන්න වෙනවා. ඒක හින්දා ලොකේෂන් 3-4ක් ඔයාලා ඇඩ් කරන්න එපා. මේ ප්ලයි කරද්දී එක ලොකේෂන් එකක් විතරක් ඔයාලා ඇඩ් කරන්න. ඊට පස්සේ මෙතන ඩොකියුමන්ට් ටිකක් ෆිල් කරන්න තියෙනවා. මේක ඉතින් අත්‍යවශ්‍යම නැහැ. ඔයාලා කැමති නම් විතර ෆිල් කරන්න පුළුවන්. ඊට පස්සේ ෆිල් කරලි වෙලා මෙතනින් අපි ටික් එක දාලා ඉවරලා සබ්මිට් ඇප්ලිකේෂන් කියලා දාලා සබ්මිට් කරන්න තියෙනවා. ඊට කලින් හැබැයි ඔයාලා බලන්න මේ ටිකේ ඩීටේල්ස් ටික හරිද කියලා නැවත නැවතත් බලන්න. බලලා ඉවරලා ඔක්කොම බලලා තමයි රෙජිස්ටර් කරන්නේ. ලොකුවටම දැනගන්න තියෙන මෙතන ලොකේෂන් ඇඩ් කරන්න පුළුවන්. එතනදී මේ ලොකේෂන් ලොකු ගාණක් ඇඩ් කරන්න එපා. මොකද හේතුව ලොකේෂන් ඇඩ් කරන ගානට ඔයාලට බිල් එක එනවා. එතකොට අපි හිතන්නකො ලොකේෂන් 10ක් ඇඩ් කරවොත් ලොකේෂන් 10ට සමාන රුපියල් 40000ක් විතර එන්න පුළුවන්. ඒක දැනගෙන ඔයාලා රෙජිස්ට්‍රේෂන් එක කරන්න. එතකොට රෙජිස්ට්‍රේෂන් එකට නැතුණාට මෙතන මේ ලොකේෂන් අපි ඇඩ් කරන එකට මුදලක් ගෙවන්න වෙනවා. ඒ ටික දුන්නට පස්සේ සාමාන්‍යයෙන් මෙතන සබ්මිට් ඇප්ලිකේෂන් දුන්නට පස්සේ සාමාන්‍යයෙන් නම් මට නම් දවසක් වගේ ඇතුළත ආවා. පරිම දවස් 2ක් වගේ ඇතුළත. ඒක එන්නේ ඔයාලගේ ඊමේල් එකට. එතකොට මේ ඔයාලා ඊමේල් එක ඇඩ් කරද්දි මතකතු අර ඔයාලා කලින් අප්ඩේට් කරපු ඊමේල් එක තියෙන්නේ. අන්න ඒක ගැන පොඩි ලොකු අවධානයෙන් ඉන්න. ඒකට තමයි ඔයාලට මේල් එකකින් එන්නේ. ඒක print කරලා ඔයාලා ළඟ තියාගන්න. එතකොට කවුරු ඇහුවොත් එහෙම ඒක පෙන්වන්න පුළුවන්. දැන් ඔයාලට රෙජිස්ටර් කිරීම සම්බන්ධයෙන් ලොකු නොලෙජ් එකක් ඇති කියලා හිතනවා. සාමාන්‍යයෙන් අපි ප්ලයි කරද්දී අනිවාර්යෙන් දැනගන්න ඕන කරුණු ටිකක් මම මේකත් එක්කම කතා කරන්න. ඩ්‍රෝන් එක ප්ලයි කරද්දී මේ රෙජිස්ට්‍රේෂන් එකට අමතරව
තියෙන්න ඕන ඩොකියුමන්ට් ටිකක් තියෙනවා. ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕන. ඉන්ෂුරන්ස් එක සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඩ්‍රෝන් එකෙන් ඩ්‍රෝන් එකට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපිට වාහනවල වගේ ෆුල් ඉන්ෂුරන්ස් දාන්නත් පුළුවන්, තර්ඩ් පාර්ටි දාන්නත් පුළුවන්. ඒ වුණාට ෆුල් ඉන්ෂුරන්ස් දෑව කියලා ඔයාලට ඩ්‍රෝන් එක නැතුනොත් ඩ්‍රෝන් එකක් ලබා දෙන්නේ නැහැ කියලා තමයි මම දන්න විදිහට කියන්නේ. කැමති නම් තර්ඩ් පාර්ටියක්ම දාලා තියාගන්න. මොකද සාමාන්‍යයෙන් තර්ඩ් පාර්ටියක් සාමාන්‍ය රුපියල් 8,000න් 9,000න් වගේ දාගන්න පුළුවන්. ඒ වුණාට ෆුල් එකක් දාන්න ගියොත් ලක්ෂ 2-3ක් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් එක ඩ්‍රෝන්ස් වලට එක වෙනස් වෙනවා. මොකද මේක ඉයලි දාගන්නත් එපා. ඒකින්ද අනිවාර්යෙන් තර්ඩ් පාර්ටියක්ම දාගන්න. මේ ෆුල් වලට දාගන්න එපා. අපි ඩේලි ෆ්ලයි කරනවා නම් අනිවාර්යෙන් අපිට පර්මිෂන් ගන්න වෙනවා. කියන්නේ දැන් අපි කොහේ හරි ඒරියා එකක ෆ්ලයි කරනවා නම් අනිවාර්යෙන් මෙතෙන්ට වෙනම පර්මිෂන් එකක් ගන්න ඕන. පර්මිෂන් එක සාමාන්‍ය රුපියල් 4,000ට අඩු ගාණක්, සාමාන්‍යයෙන් 4,800 ගාණක් වගේ. ඒ කියන්නේ තනින් තනට ඒක වෙනස් වෙන්නත් පුළුවන්. ඔයාලා සේෆ්ටි ඇතුව ওই විදිහට අරගෙන ෆ්ලයි කරන්න. නැත්නම් අන්තිමේදී ඔයාලට නඩුවක් එක්කම මේ ඩ්‍රෝන් එක නැති වෙන්න පුළුවන්. ඩ්‍රෝන් එක රාජසන්තක වෙන්න පුළුවන්. ඒකින්ද එහෙම කරගන්න නැතුව සේෆ්ටි විදියකට ඔයාලා ෆ්ලයි කරන්න. එහෙනම් මම හිතනවා ඔයාලා දැනගන්න ඕන වෙලා තිබ්බ ලොකු කරුණු ටිකක් දැනගත්ත කියලා හිතනවා. තවත් මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන්න බැරි නම් මැසේජ් කරන්න. මම හිතනවා ඔයාලට ගොඩක් දැනුමක් ලබා ගත්ත කියලා. එහෙනම් අපි අලුත් දවසක හම්බෙමු. අලුත් වීඩියෝ එකකින්. හැමෝටම සුබ දවසක්.